සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම ජාතික නිදහස් පෙරමුණ හැටියට මේ මාධ්‍ය සාකච්ඡාවට මා සමග අපේ පක්ෂයේ ජාතික සංවිධායක හැටියට කටයුතු කරන ජයන්ත සමරවීර හිටු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, ඒ වගේම මාධ්‍ය ප්‍රකාශක මොහමඩ් මුසාමිල් හිටු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සහභාගී වෙනවා. පසුගිය ජනාධිපතිවරණය ඔබ සියලු දෙනාම දන්නවා ඊටාම තීරණාත්මක මැතිවරණයක් බවට පත් වුණා. මේ මැතිවරණයේ ප්‍රතිඵල අනුව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඡන්ද ලක්ෂ 4 මාරක පමණ වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනු ලැබ තිබෙනවා. අත් වශයෙන් මේ වැඩි ඡන්ද ප්‍රමාණය එතුමාට ඒ විදිහේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කම ලැබුණේ උතුරහා නැගෙනහිර පළාත්වල විශේෂයෙන්ම සුළු ජාතික ජනතාවගෙන් ලැබිච්ච විශාල අනුග්‍රහක ඡන්ද ප්‍රමාණය නිසා. ඒක සාමාන්‍යයෙන් සංඛ්‍යාත්මකව ඒ තොරතුරු සියුම්ව අධ්‍යයනය කරන ඕන කෙනෙකුට අපිට පේනවා. ඒක අපි මේ වරදක් හැටියට කියනවා නෙවෙයි. නමුත් සත්‍ය తත්වයේ ඒක බව අපි පැහැදිලිව කිව යුතු තිබෙනවා. දැන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ට ලක්ෂ 58ක ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. ඒ ඡන්ද ප්‍රමාණය පිළිබඳව වගකීම අපට තිබෙනවා. ඒ වගකීම අත්හැරලා ඒ ලක්ෂ 58ක ඒ කියන්නේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඒ පවුලේ සමාජිකයන්ට ඊටාම අසත්‍ය අවලාද පතුරුවා හරිද්දි රත්තරන් අස්යෝ ගැන নানা ප්‍රකාර අවලාද පතුරුවා හරිද්දි සමාජ වෙබ් අඩවි ජාලා උස්සේවා පතුරුවද්දි තරුණ ඡන්දදායකයන් අතර ඒවා පැතිරෙද්දි මේ විදිහේ විශාල අශ්ලීල මේ මැතිවරණ ව්‍යාපාරයක් තුල තමයි ඒ ලක්ෂ 58ක ඡන්ද ප්‍රමාණය ලැබුණේ. අපි විශ්වාස කරනවා ඒ ඊ타ත්ම වැදගත් ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ මැතිවරණයකදී පවා ඒ ඡන්ද ප්‍රමාණය ඊටා ප්‍රබල තව ඉහළ අඩියකට වර්ධනය කරන්න පුළුවන්කම අපට තිබෙනවා. ඉතින් එසේ තිබියදී සමහර කොටස් මෛත්‍රීපාල සිරිසේන ඇමතුමාගේ ඒ හිටපු මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමා සමග එකට එකතු වී ඒ ලක්ෂ 58ක ජනතාව පාවා දීමට කටයුතු කිරීම අපි කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැහැ. ඒ අයගේ අභිලාෂයන් පරාජයට පත් කරන්න දායක වීම අපි කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැහැ. මොකද හේතුව මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමා තරඟයේදී නියෝජනය කරපු ප්‍රතිපත්ති හා අරමුණුයි මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඒ ජනාධිපතිවරණයේදී නියෝජනය කරපු ප්‍රතිපත්ති හා අරමුණුයි අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ පැහැදිලි වෙනස ඊටාම වැදගත්. ඒ පැහැදිලි වෙනස නිසා තමයි අච්චර අවලාද ගහද්දිත් මේ ලක්ෂ 58ක් මිනිස්සු බුලත් කොලේට කතිරේ ගැහුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන්. ඒ පැහැදිලි වෙනස නොතකා හැරලා සමහරලාට මේ ප්‍රතිපත්ති දෙකම එක නම් එහෙමනම් හැමෝම මේ ලක්ෂ 58ක් 600ටම ඡන්ද දෙන්න තිබ්බා. වෙන නායකත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා කල්පනා කරන්න තිබ්බා. දෙකේම ප්‍රතිපත්ති එක හා සමාන වුණා. එහෙම උනේ නැහැ. එතකොට එහෙම නොවී තියෙද්දි ලක්ෂ 58ක් අච්චර අවලාද මෙහෙයුමක් ඇතුලේ බුලත් කොලේට කතිරේ ගැහුවා නම් ඒ ලක්ෂ 58 අභිලාෂයන් අමතක කරලා අපට බෑ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලත් එක්ක එකතු වෙන්න. එතුමා එක්ක තියෙන පුද්ගලිකාරෝකට නෙවෙයි. ඒ වැඩපිළිවෙල අපිට පිළිගන්න බෑ. ඒ වැඩපිළිවෙල අපි පිළිගන්නේ නැති නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි කැප වුණේ. ඒක වෙනුවෙන් පුරෝගාමීව දායක වුණේ. එතකොට අපි අනිවාර්යයෙන්ම ඉතා පැහැදිලිව අවධාරණය කරනවා මේ රටේ ජනතාවට මොන විදිහේ ප්‍රහාර අපට එල්ල කරත්, මොන විදිහේ අවලාදාත්මක මෙහෙයුම් අපට එල්ල කරත්, මොන විදිහේ මඩ ගැසීම් කළත්, මොන විදිහේ මර්ධනයන් කළත් ඒ කිසිවකට යටත් වෙලා බය වෙලා දන ගහලා මේ ලක්ෂ 58ක මහජන අභිලාෂය අත්හරින්න පාවා දෙන්න අපි කිසි විටකත් කටයුතු කරන්නේ නැහැ කියන සහතිකය මේ රටේ ජනතාවට දෙනවා. සමහරු පච ප්‍රචාරය වනවා අපි රට ඇරලා යන්න හදනවලු. අපි රට ඇරලා යන්නේ නැහැ. වේලුපිල්ලේ පිරපාහරන් එක්ක සටන් කරපු කාලෙත් මේ රටේ ඉඳන් ඒ අභියෝගයත් එක්ක මරණීය අවදානමක් ඇතුව සටන් කරපු මිනිස්සු අපි. ජනතා විමුක්ති පෙරමුණ විනාශ කළා දාලා තියෙන කාලේ අද ඉන්න නායකයා කැලණි කැම්පස් එකට වෙලා ඉගෙන ගන්න කාලේ නැවත ජනතා විමුක්ති පෙරමුණ 89න් පස්සේ ගොඩනගන්න පුරෝගාමීව කැපවෙච්ච මිනිස්සු අපි. අපි මේ රට දාලා ගියෙත් නැහැ, දාලා යන්නෙත් නැහැ. ඉපදුනෙත් මේ රටේ, මැරෙන්නෙත් මේ රටේ, ජීවත් වෙන්නෙත් මේ රටේ. ඒ නිසා මොන මර්ධන, මොන අවලාද, මොන කුමන්ත්‍රණ ආවත් ඒ සියල්ලටම අපි මුහුණ දෙනවා මේ ලක්ෂ 58ක මහජන අභිලාෂයන් ආරක්ෂා කරන්න දිවිහිමියෙන් කැප වෙනවා. ඒ එක්කම අපි කියන්න ඕන මේ දින 100 වැඩපිළිවෙලක් මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමා අපේක්ෂකයා ඉන්න කාලේ කිව්වා. ඒ දින 100 වැඩපිළිවෙලේ මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීම, ඒ වගේම
තව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ධූරයට අදාළ ඇතැම් බලතල සංශෝධන, ඒ වගේම තවත් සහන ලබා දීම, ගැටුම් 10000කින් වැඩි කිරීම, පෞද්ගලිකාංශයේ වැටුප් වැඩි කිරීම, ඒ වගේම විවිධ විශ්‍රාමිකයන්ට තව රුපියල් 5000ක් දීම ආදී විශාල ඉන්ධන මිල රුපියල් 40 නේ. ඒ කියන්නේ ඉන්ධන වලට තියෙන සියලු බදු ඉවත් කරාම ගාණක් නෙවෙයි, ඒක ඇත්ත වැදගත්. අඩු කිරීම කියලා කිව්වට වැඩක් නැහැ. දැන් ඉන්ධන වලට තියෙන හැම බද්දක්ම අයින් වෙන්න ඕන. අයින් වෙලා ලෝකයේ තියෙන මිලට සමාන මිලක් මෙතන තියෙන්න ඕන. එහෙමනේ කිව්වේ. ඉතින් ඒ වැඩපිළිවෙල කරන්න. ඒකට අපි දිය හැකි සහයෝගය දෙනවා. ඒකේ අඩුපාඩු තියෙනවා නම් විවේචනය කරනවා. හැබැයි ඒ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඒ දින 100 වැඩපිළිවෙල දියත් කරන්න දින 100න් පස්සේ මහා මැතිවරණයක් තියන්න. ඒ වගේම අපි ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම අපේ සහෝදර පක්ෂයක් වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ മന്ത്രിවරුන්ගෙන් කරුණාකරලා මේ ලක්ෂ 58 දේශපාලන අභිලාෂයන් අමතක කරන්න එපා. ඒ ලක්ෂ 58ක ජනතාවගේ දේශපාලන අභිලාෂයන් අත්හැර දමන්න එපා. මේ මිනිස්සු ඉතා විශාල බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්, හිටපු ජනාධිපතිතුමන් මේ රටේ මේ තියෙන අභියෝගයන්ට මුහුණ දී ජය ගැනීම සඳහා ඉදිරිපත් වෙයි කියලා. අනිත් එක තමයි දැන් බලන්න නැගෙනහිර පළාත් සභාව අද මුස්ලිම් කොංග්‍රසයේ නායකයා කියනවා නැගෙනහිර පළාත් සභාව TNA එකට නායකත්වයට බාර දෙනවා කියලා. ඒ කියන්නේ මුස්ලිම් කොංග්‍රසය අපි ඊටාම දිගු කාලීනව කිව්වා රාව් හකීම් මහත්තයා කුරුමානම අල්ලන්නේ මොකටද? මෙහෙන් සිංහල සමාජයෙන් සිංහල මුස්ලිම් ගැටුමක් එක පැත්තකින් ඇවිලෙනවා. ඒ ඇවිලෙන ගැටුම පෙන්නලා හකීම් මහත්තයාට ඕනේ නැගෙනහිර පළාත් සභාව සහ උතුර ඒකාබද්ධ කරන්න TNA එකත් එක්ක සහවාසයකට යන්න. ඒ අපි බොහොම කලින් මේවා කිව්වේ. ඔබට මතක ඇති. ඒ කලින් කියපු අනාවැකිය අද අස්පනා අපිට පේන තියෙනවා. දැන් TNA එකට නැගෙනහිර පළාත් සභාව බාර දෙන්න යනවා. එතකොට උතුරු පළාත් සභාවත් TNA එක සතුව තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මේ දෙක ඒකාබද්ධ කිරීමේ යෝජනා දෙකක් පළාත් සභාව දෙකේ සම්මත වෙනවා. ඒකට අනුමැතිය ඕන වෙනවා වර්තමාන ජනාධිපතිවරයාගෙන්. වර්තමාන ජනාධිපතිවරයා අනුමැතිය නොදී ඉඳීද? දින 100 ගෙවෙනකන් සමහරකට අනුමැතිය නොදී ඉඳී. දින 100න් පස්සේ අනුමැතිය නොදී ඉඳීද? කවුද හිතන්නේ එහෙම? නැවත උතුරහා නැගෙනහිර ඒකාබද්ධ වෙනවා. මේක දිල්ලපු වෙනස. උතුරහා නැගෙනහිර නැවත ඒකාබද්ධ වෙනවා. මේක දිල්ලපු වෙනස. ඒ විතරක් නෙවෙයි. ආණ්ඩුකාරයා මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි ඉතාම විශිෂ්ට භූමිකාවක් ඉටු කළා උතුරු පළාත් සභාව ඇතුලේ. විග්නේශ්වරන් මහත්මයාලට නීති තරක දාලා බෙදුම්වාදී න්‍යාය පත්‍රයට උතුරු පළාත් සභාව ඇදගෙන යන්න බැරි කළා. අද එතුමම ඉවත් කළා. ඉවත් කරලා බෙදුම්වාදී න්‍යාය පත්‍රයත් එක්ක අනුගත වෙන පුද්ගලයෙක්ව ඒ තනතුරටපත් කරලා තියෙනවා. එතකොට මේ සියල්ල වෙන්නේ නිකන්ද? ඊළඟට දැන් මෙතෙක් කාල ලංකාවේ බලන්න බැරි වෙච්ච ටැමිල්නෙට් වෙබ් අඩවිය දැන් කොටින්ගේ ටැමිල්නෙට් වෙබ් අඩවිය දැන් ඕන කෙනෙකුට බලන්න පුළුවන් වෙනවා. මං හිතන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය නිදහස සම්පූර්ණ කරන්න වෙන්නේ නැති. කෙසේ වෙතත් ඉතින් මේ අද ඇවිල්ලා ඇත්ත කතාව ගත්තොත් ටැමිල්නෙට් වෙබ් අඩවියට නිදහස ලැබෙනවා ලංකාවේ බලන්න පුළුවන් වෙනවා. යුද්ධ කරද්දී ඒ යුද්ධයට සහයෝගය දීපු මරණීය අවදානමක් ඇතුව යුද්ධයට සහයෝගය දීපු ඩග්ලස් දේවානන්ද හිටපු ඇමතුමාට ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කරනවා. ටැමිල්නෙට් එකට නිදහස ලැබෙනවා මේ යුද්ධ කරන්න කොටින්ගෙන් මරණීය තර්ජන මැද්දේ උදව් වෙච්ච ඩග්ලස් දේවානන්දට අනාරක්ෂාව ලැබෙනවා. මේකද ඉල්ලපු වෙනස? මේකද මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස? ජාතිය ඉල්ලන වෙනස මේකද? කරුණාකරලා අපි ඉල්ලනවා ගිය ජනාධිපතිවරණයේදී හංසයට කතිර ගහපු මිනිස්සු කල්පනා කරලා බලන්න. මේ කොහෙටද මේ රට යන්නේ? අද මාධ්‍ය සම්පූර්ණයෙන්ම එදා නම් තිබුණේ ආණ්ඩුවට රූපවාහිනී ITN විතරයි. අද ඔක්කොම රූපවාහිනී ITN වගේ වෙලා. සියලු නාලිකා අද ඔක්කොම බැලුවොත් විකල්ප මතවලට ඉඩ නැහැ. ඒ අයගේ වරදක් නෙවෙයි මම හිතන්නේ මේ එන දැවැන්ත පීඩාකාරී බලපෑමක් මාධ්‍යයට එල්ල වෙලා. මාධ්‍ය හිමිකරුවන්ට එල්ල වෙලා. ඒ බලපෑම මේ ප්‍රවෘත්ති මැදිරිය දක්වාම ගලාගෙන ඇවිල්ලා. අපි ඉල්ලනවා මේ රටේ මාධ්‍යකරුවන්ගෙන් මේ දිනාගත්තු නිදහස සහ සාමය බිලි නොදෙමු කියන අදිෂ්ඨානය මත ඉන්නවා නම් කොහේ හරි තැනක එක මාධ්‍යකරුවෙක් අපි ඔහුගෙන් ඉල්ලනවා කරුණාකරලා මේ භයානක ප්‍රවණතාවය මේ රටේ මහජනතාවට දැනුවත් කිරීම සඳහා ඉදිරිපත් වෙන්න. ඒක ඔබේ යුතුයකමක් හා වගකීමක්. ඉතින් අපට පේනවා මෙන්න මේ ප්‍රවණතාවය. අපි කියන්නේ අලුත් ජනාධිපතිතුමාගෙන් කරුණාකරලා මේ දින 100ක් වැඩපිළිවෙල කරන්න මැතිවරණ ක්‍රමයේ අලුත් කරන්න වෙනස් කරන්න කියපු විදිහට ආසනහා කේවල් ක්‍රමයයි සමානුපාතික ක්‍රමයයි මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ගේනවා ඒක කරන්න ඒ ඔක්කොම කරලා දින 100න් ඡන්දෙට යන්න මහ ඡන්දෙට යන්න එහෙම නැතුව මේ පාර්ලිමේන්තුව දිග්ගස ගන්න හරි දැන් බලන්නකො මේක දැන් හරියට අන්තිමට වෙන්නේ ඒ බෝතලේ තිබිච්ච ටික මේ බෝතලේට දැම්මා වගේ වැඩක් මම දැක්ක කොහෙද තියලා මේ
කඩේ කැෂියරුයි මුදලාලි කැෂියරුයි විතරයි වෙනස් වුනේ මේ කඩේ තාම එහෙමමයි කියලා. ඉතින් මේ මොකද්ද මේ අන්තිමට දෙමළ ජාතික සන්ධානයට ඕන කරන දේවල් ටික විතරයි මෙතන වෙන්නේ. දැන් මෙහි ඔක්කොම එහෙට ගත්තම ඉතින් මෙහෙනේ ඔය ඒගොල්ලෝ කියපු චූදිතයෝ හිටියේ. ඉතින් චූදිතයෝ කියලා මේක කරන්නේ බොරුවට ගහනවා. අරක අදිනවා මේක අදිනවා ඔන්න එලි කරනවා කියනවා ගහනවා. ඒතකොට සමහරුන්ගේ කකුල් දෙක පන්න නැති වෙනවා. එතකොට යනවා. මේ බය කරලා ගෙන්න ගැනීම ව්‍යාපාරයක්. තනිකර වෙන්නේ ඒක. බය කරලා ගෙන්න ගැනීම යටත් කිරීමේ ව්‍යාපාරයක්. ඉතින් එහෙම කරලා කරන්නේ රටට හොඳක් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම කරලා කරන්නේ මේ දිනාගත්තු සාමයයි ස්ථාවර භාවයයි බිලි නොදෙන වැඩක් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි වෙන්නේ ඒක නෙවෙයි. වෙන්නේ ඒක නෙවෙයි. ඒ නිසා ඒ පාප කර්මයට සම්මාදම් වෙන්න ජාතික නිදහස් පෙරමුණේ අපි කිසි ලෙසකින්වත් සූදානම් නැහැ. ඒ එක්කම අපට අවලාද ගහනවා. තමුන්වහන්සේලා දන්නවා මම මගේ ගෙයක් පිළිබඳ මොකද්ද මේ බ්‍රයිබරි කමිෂන් එකට පැමිණිලි කරලා තිනවා. ඕක ඔබට මතක ඇති 2008ටත් කලින් මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලේ ඒ කාලෙත් මට මතකයි රාවේ පත්‍රයෙන් ඔය ගේ ගැනම මේ වාර්තා පළ කරලා තිබුණා. එදත් ඔය ගේ ගැන තමයි අවලාද ගෙව්වේ. අදත් ඔය ගේ ගැන තමයි අවලාද ගහන්නේ. අපි සූදානම්. ඒ ඕන ඒකට උත්තර දෙන්නේ කියලා තිනවා. මම දැක්කේ පැමිණිල්ලේ මොන රිච් ලුක් කියලා. රිච් ලුක් කියලා මොකක්ද ආයතනයක කොටස් තියෙනවා මගේ බිරිඳට කියලා. ඔය වගේ අනන්ත අප්‍රමාණ බොරු චෝදනා එකේ තියෙනවා. ඒ රිච් ලුක් එකේ මාට හෝ මගේ බිරිඳට හෝ කාට හෝ මගේ පවුලේ කාට හෝ කොටස් තියෙනවා කියලා ඔප්පු කරොත් මම දේශපාලනයෙන් සමු ගන්නවා. පට්ටපල් බොරු දාපු චෝදනා දාලා තියෙනවා. මේවට මාධ්‍යයෙන් ප්‍රචාරය ලැබුණාම සමහර අහිංසක මිනිස්සු මේවා ඇත්තයි කියලා හිතනවා. දැන් මට ඊයේ ස්වාමීන් වහන්සේ නමක් කතා කරලා කිව්වා ඒ රිච් ලුක් එකේ බෞද්ධ ව්‍යාපාරිකයෙක් එතුමාට මරණ තර්ජන එනවලු එතුමාට දුරකථන වලින් කුණුහරුපෙන් බයිනවලු මේ කියපු බොරුව පිළිගරගත්තු සමහර UMP එකට සම්බන්ධ පිරිස්. එතුමා බොහොම අසරණ වෙලා ඉන්නවා. ඉතින් මේ වගේ පට්ටපල් බොරු දාලා පැමිණිලි කරලා ඒ පැමිණිලි වලට ප්‍රචාරය දීලා ඒ මගින් අපේ දේශපාලන ගමන ඉවර කරන්න කවුරු හරි හිතනවා නම් එහෙම ඉවර වෙන්නේ නැහැ. අපි ලෙයින් යකඩින් ගින්දරෙන් පණ පෙවිච්ච අරගල බිම් මැද්දෙන් ආපු මිනිස්සු. ඒ නිසා අපේ පන්නරය මකා දාන්න ඔය අවලාද වලට ඔය චෝදනා වලට පුළුවන් කමක් නැහැ. අපි ඒ ඕන අවලාදයකට ඕන චෝදනාවකට ඒ අදාළ තැන් වලට ගිහිල්ලා උත්තර දීලා ඒවෙන් නිදොස් වෙන්න මම සූදානම්. අපිට පුළුවන්. ඔයිට කලින් මතක ඇති මගේ මාවර මණ්ඩියේ තිබිච්ච කොමියුනිකේෂන් එකයි එතන JVP ඉන්න කාලේ එතන තිබිච්ච ගොඩනැගිල්ලයි ගැන ඒක කොහොමද හැදුවේ කියලා ඒ කාලෙත් මට මතකයි බ්‍රයිබරි කමිෂන් එකට කෙනෙක් ගිහිල්ලා පැමිණිලි කරා. ඉතින් ඒකෙන් ඇවිල්ලා විභාග කළා. විභාග කරාම පිළිගත්තා. කිසිම අයථාදානයක් අපු වෙලා නැහැ. මේ තමන්ම හොයාගත්තු දෙයින් මේක කරලා දෙන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ පරීක්ෂණෙත් ඉවර වෙනකොට එහෙම වෙයි. හැබැයි ඉතින් පරීක්ෂණේ අතර ගත වෙන කාලේනේ මේගොල්ලන්ට වැදගත්. මේ අවලාද ටික ඒ කාලේ තුල පවත්වගෙන ගියාම ඇතිනේ. ඊට පස්සේ වැඩක් නැහැ නේ. අනික මේ පරීක්ෂණේ නිදොස් වුණාම ඔය දාන පොල් ගෙඩිය අකුරෙන් දාන්නෙත් නැහනේ. දැන් මට මතකයි එදා ඒ කාලේ ඔය මාවර මණ්ඩියේ ගොඩනැගිල්ල ගැන ඒ කරපු පරීක්ෂණයෙන් මම නිදොස් වුණා. හැබැයි කිසිම මාධ්‍යක ගියේ නැහැ. අහවල් පරීක්ෂණයෙන් විමල් වීරවංශ නිදොස් විය කියලා. චෝදනාව යනවා. ඒක තමයි අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය. කොහොම වුණත් ඒවට අපි ඔට්ටුයි, ඒවට අපි හුරුයි, ඒවට අපි පුරුදුයි. ඒ නිසා අපි ඒ ඕන චෝදනාවකට බය නැතුව මුහුණ දෙනවා. ඔය බොරු චෝදනා නගලා අවලාද නගලා අපිව යටත් කරන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒ අයට අපි කියනවා බොහොම වැරදීමක් මහත්තුරුනි. අපි එහෙම යටත් වෙන්නේ නැහැ කියලා.